සුබ දවසක් හැමෝටම. අයිබෝන් ජය වේවා හැමෝටම. ඔව් මේ දවස්වල අපි ජීවත් වෙන්නේ එංගලන්තේ. ඉතින් එංගලන්තයේ අපේ ගෙවන මේ කාර්යබහුල ජීවිතයේදී ලැබෙන හැම පුංචි නිවාඩුවකදීම කොහේ හරි යන්න සුබාදහමත් එක්ක කාලය ගත කරන්න පවුලක් විදිහට අපි හරිම කැමතියි. අපි මේ ගමන ගියේ මම හිතන්නේ ගිය අවුරුද්දේ මේ මාසෙමයි. ඔව් පෙබරවාරි මාසේ 22 එදා සෙන්සුරාදා දවසක් මට මතක විදිහට. ඒ යන ගමන් වලදී අපි ලබා ගන්න අත්දැකීම් ගොඩක් වෙලාවට අපිට හැමෝටම පෙන්වන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි ඒ අත්දැකපු දේවල් අහපු විඳපු ඒ හැමදේම අපේ දෙමාපියන් අපේ ආදරණියන් එක්ක බෙදා ගන්න තමයි අපි මේ YouTube channel එක ආරම්භ කළේ. ඒ ගිය ගමන් වලින් අපේ සිත්ගත් ලස්සනම ඩෙස්ටිනේෂන් එකක් වුණා මෙන්න මේ බෝටන් on the water කියන ගම්මානය. මේක ගොඩක් ප්‍රසිද්ධයි එංගලන්තේ. මේක ඇත්තටම මේකට නික්නේම් එකක් තියෙනවා Venice of the Cotswold කියලා. මේ ගමේ තියෙන විශේෂත්වය තමයි ඇත්තටම මේ ගම මැදින් ගලාගෙන යන පුංචි ගංගාවක් Windrush කියලා. මේ ගමේ තියෙන මේ හනි කලස්ටෝන් ගොඩනැගිලි ඒ වගේම මේ ගම අර අපි පුංචි කාලේ කියවපු කතන්දර පොත්වල තියෙන අර ගම්මානවල ඒ ගම්මානවල පසුබිම මේ ගම තුලින් අපිට දකින්න ලැබෙනවා. ඉතින් මේ නිසා මේ ගොඩක් අය මේ ගම බලන්න එන්න කැමති. මේක ගොඩක් ප්‍රසිද්ධ ෆැමිලි ඩෙස්ටිනේෂන් එකක් වෙනවා. ඉතින් බෝටන් on the water වල ගොඩක් ලස්සන තැන් තියෙනවා දකින්න. ගොඩාක් ප්‍රසිද්ධ තැන් තියෙනවා. ඉතින් ඒ අතර ඔය රිවර් වින්ඩ්රෂ් එකයි ඒ වගේ මේ පාලම් ඊළඟට මොඩල් විලේජ් එක ඊළඟට බර්ඩ් පාක් එකක් තියෙනවා. ඊළඟට කොට්ස්වර්ල්ඩ් මොඩර්න් මියුසියම් එකක් තියෙනවා. ඊළඟට ඩ්‍රැගන් ෆ්ලයි මේස් එක තියෙනවා. ඉතින් ඒ තැන් ගොඩක් තිබුණාට අපි අතර මෙදා ගියේ මේ මොඩර්න් මියුසියම් එකටයි මොඩල් විලේජ් එක බලන්න විතරයි. මෝටරින් මියුසියම් එක ගැන කියන්න ඕනේ මේකට මුදලක් අය කරනවා. ඉතින් මේ හැමදේම ගැන මේ හැම ඩෙස්ටිනේෂන් එකක් ගැනම Google කරාම ඕගලන්ට විස්තර දැනගන්න පුළුවන්. ඒවට අපි මුදල් ගෙවන්න ඕනේ. මේ වාහන දැක්කම නම් ඉතින් පේනවා ඇත්තේ 1800 ගණන් වල 900 ගණන් වල මේ මෝටර් බයිසිකල් එතකොට කාර් ඒ කාලේ ඇත්තටම පාරේ මේ ගමන් කරපු වාහන ඇත්තටම කාගේ හරි ගෙදර තිබ්බ වාහන තමයි අද මේ මියුසියම් එකට ඇවිල්ලා තියෙන්නේ. වාහන පිස්සුව තියෙන අයට මේක හරි වටින තැනක්. මොකද වාහන ගැන හොඳ ඉතිහාසයක්. ඒ කියන්නේ එදාගේ ධම්ම වාහනවල ඒ විකාශනය වෙච්ච විදිහ හැමදේම ගැන මේකේ ලොකුවට විස්තර කරලා තියෙනවා. ඉතින් අපි හරි ආසාවෙන් කාලය ගත කරපු තැනක්. කවදාවත් දැකපු නැති ගොඩාක් දේවල් අපි මෙතන දැක්කනේ. හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා. සෙනග වැඩි නිසා පාකින් වල පොඩි ප්‍රශ්න තිබුණා. ඉතින් පාකින් හොයාගන්න ටිකක් අමාරුයි. ඒක නිසා බෝටන් on the water යන අය ඒ දවසේ උදෙන්ම යන්න පුළුවන් නම් ඒක මං හිතනවා ගොඩාක් හොඳයි කියලා. ඒ වගේම මේ මට මතක් වෙනවා මේ මගේ යාළුවෝ දෙන්නෙක් එක දවසක් අපි මේ ගියා කියලා කිව්වම ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ ගියා මේ සමකාලෙට. එතකොට මේ සමකාලෙදි මීට වඩා සෙනග ඉන්නවා කියලා කිව්වා. ඒක නිසා නිකන් ඇවිදින්නත් අමාරු තරමට සෙනග ඉන්නවා කියලා කිව්වා. අපි නම් ටිකක් සීත කාලයක ගියේ. අපි යනකොට වින්ටර් වල අන්තිම මේ වින්ටර් වල මැද වගේ මම හිතන්නේ පෙබ්‍රුවරි කියන්නේ.
බෝටන් on the water වල මේ shopping dining experience ගැන කතා කරන්න ඕනේ. ඒක ඒවනම් ඇති තරමට shopping කරන්න තැන් සහ dining කරන්න ඕගොල්ලන්ට restaurants ඇති තරමට බෝටන් on the water වල තියෙනවා. පුතාට හොඳ එක්ස්පීරියන්ස් එකක් වුණා. මොකද ඉතින් යා මේ ලංකාවෙන් මෙහෙට ආපු ගමන් ඉතින් එයා හරියට මං හිතන්නේ සතුටු වුණා මෙතනට ගිය නිසා. පොඩි ළමයින්ට ඇත්තටම හරිම ෂෝක්. ඉතින් වාහන පිස්සුව පොඩි අයට ගොඩක් වෙලාට තියෙනවා. පොඩි අයට නෙවෙයි ලොකු අයටත්. මේ ඉතින් හැමෝටම යන්න පුළුවන් ලස්සන තැනක්. විදියට තමයි මේ කොට්ස්වර්ල්ඩ් මෝටරින් මියුසියම් එක මම නම් දකින්නේ. රෝද සම්බන්ධව එතකොට ආදිකාලේ පාවිච්චි කරපු ආයුධ, බයිසිකල් හැමදේම අපි මේ වීඩියෝස් හදනකොට ගොඩක් පරිස්සම් වෙනවා. මේ ඒ කියන්නේ අපේ පවුල විතරක් ફોකස් කරලා අපි වීඩියෝ කරන්න සහ ඒවා පෙන්වන්න. මොකද හේතුව මෙහි තියෙන අවසර නැතුව වෙනත් අයගේ ඡායාරූප හෝ වීඩියෝ ගත කිරීම හෝ කරන්න බෑ. ඉතින් ඒකින්ද අපි ගොඩක් පරිස්සම් වුණා. වීඩියෝ කරද්දි සමහර වෙලාවට වීඩියෝ එහෙට මෙහෙට උඩ පහළට යනවා. ඒකට හේතුව අපි පුළුවන් තරම් මිනිස්සුන්ව, ඒ කියන්නේ අනිත් අය අපේ පවුලේ නොවනනේ හැමෝම ඒ කියන්නේ රාමුවට වැටෙන්නේ නැති වෙන්න එයාලා ફોකස් නොකර මේ වීඩියෝ ගත කරන්න අපි ගොඩක් උත්සාහ කරනවා. ඉතින් සමහරලාට ප්‍රැක්ටිකල් නෑ. නමුත් අපි පුළුවන් තරමට උත්සාහ කරනවා මේ කිසිම කෙනෙක්ට හානියක් නොවන විදිහට අපේ දේවල් අපි කරන්න. මම හිතන්නේ මේ යකඩ තලන්නෙක් ඉන්නවා මෙතන. පුතා එයා එක්කද කොහොද කතා කරත් එක්ක සිංහලෙන් කතා කරා. ඒත් සිංහලෙන් ඉංග්‍රීසියෙන් උත්තර දුන්නා. දෙන හොඳ කන්වර්සේෂන් එකක් පවත්වාගෙන ගියා. ඒක හරි. ඔව්. පුතා මට සිංහල ඉගෙනුවා. ඕක ඉතින් මේ ටික වෙලාවකින් ඉවර කරන්න කියලා පුළුවන් තරක් නෙමෙයි. ගොඩක් උනන්දුවක් තියෙන කෙනෙක්ට ඒ වගේම අපිට වැඩි වාහන ගැන දැනුමක් එහෙම තියෙන කෙනෙක්ට සමහර වෙලාවට මේ දවසම මදි වෙන්නත් පුළුවන් මේක ඇතුලේ කරකෙන්න. එච්චරටම මේක ඇතුලේ ඩීටේල්ස් තියෙනවා නේ ගොඩක්. මෙතන ඒ කාලේ පෙට්‍රල් ගහන මැෂින් එකක් දවුවද මේ උතන පෙන්නන්නේ ඔය පාටේ තියෙනවා. පිනිමුවගේ කරත්තේ නේද? ඒ වගේම බෝටන් on the water වල වැදගත්ම දේ තමයි ඇත්තටම මේකේ හොඳ වගේම මේකේ අනිත් පැත්තත් අපි කියන්න ඕනේනේ. ගොඩක් වෙලාවට මේ අපි ගිය දවසේ නම් ඔයාලට මතක ඇති ගොඩක් මේ crowded. ඒක මතනේ සෙන්සුරාදා දවසේ නිසා වෙන්නේ නැති හරිම crowded. මේ ඉතින් ඒක නිසා අර family destination එකක් වුණත් අපිට අර space එක ටිකක් මදි වගේ දැනුණා. නමුත් මේක ඒක කාලගුණය වෙදේ කණු ඒක වෙනස් වෙනවා. ඒ සීසන් වලට ඒ විදියට ඒ ගම් වලට ගිහිල්ලා මිනිස්සු ඒකේ සුන්දරත්වය නරඹනවා. ඒ වගේම මම කියන්න ඕනේ විශේෂම කාරණාව තමයි එංගලන්තේ කාලගුණය. බ්‍රිටිෂ් වෙද කවදාවත් මේගොල්ලෝ බ්‍රිටිෂ් වෙදයක ගැන රිලයි කරන්නේ නැහැ. මොකද මේ අවුව පායනවා විනාඩියෙන් ආයෙ වහිනවා ආයෙ අවුව පායනවා කියන්න බැරි විදියේ විපර්යාස සිද්ධ වෙන කාලගුණික තත්ත්වයන් තියෙන මේ රටක් මේ රට. ඉතින් මේ එදත් ඔය ලස්සනට අහස නිල් පාටට තිබ්බට මට මතකයි එක තැනකදී පොද වැස්සක් ආව. විශේෂයෙන්ම අපි අර මෝටර් මියුසියම් එකට දිව්වද කොහොද ඒක අයිනේ හිටියද කොහොමද මම හිතන්නේ පරණ ෆෝන් එක උත්තම්බුඩා එතනදී ඒ ෆෝන් එක කතා කරනවනේ. ඩයල් කරාම එයා පැත්තෙන් කතා කරනවා ගෑනු කෙනෙක්. කවුරු මට ෆෝන් එක හොයාගත්ත කෙනා හරි මොකක් හරි එහෙම ගත්තම එදා කිව්වේ. කන්වර්සේෂන් එකක් ගියා. I think තේරෙන්නේ නැහැ හරියටම. පරණ මොටර් බයික් ටිකක් මෙතන තියෙනවා. පරණ පුෂ් බයික් උත් තියෙනවා. කාර්ම විතරක් නෙමෙයි. මේ වෙලාවකම කැරවෑන් එක ජීවත් වෙන්න හිතන ඔක්කොම අතහැරලා දාලා. මම ෆස්ට් ටයිම් මම හිතන්නේ කැරවෑන් එකක් මේ පරණ කැරවෑන් එකක් දැක්කේ. කියන්නේ කැරවෑන් එකේ ඉතිහාසයත්
දැන් කැරවෑන් කියන එක එංගලන්තේ ගොඩාක් ප්‍රසිද්ධ දෙයක්නේ. මිනිස්සු හරි කැමති කැරවෑන් වල ජීවත් වෙන්න. ඉතින් ඈත අතීතයේ කොහොමද මේ කැරවෑන් වල හිටියේ කියලා දකින්න හම්බුණා. ඉතින් හරි ලස්සනයි. මොකද මේකේ විශේෂත්වය මේ අර ඒගොල්ලන් මේ ඩමීස් එහෙම යූස් කරලා ඒවා චලනය වෙනවා, ඒවා නේ අපිත් එක්ක කතා කරනවා. ඊළඟට කැරවෑන් එක ගාවට ගියාමත් කැරවෑන් එකේ මියුසික් ප්ලේ වෙනවා. ඉතින් ඒව හරි අලුත් අත්දැකීම් වුණා අපිට. මියුසියම් එකකින් එළියට ආවට පස්සේ ඉතින් අපි ෆොටෝස් ටිකක් ගත්තා. මේ ෆොටෝක වාඩි වෙන්න හම්බුණා. ඉතින් අපි කරන්නේ ගොඩක් වෙලාට ඒ ෆොටෝ එකක් ගන්න එක. මෙතනින් තමයි අමාරුම උනේ ගැලවෙන්න. ඊළඟට අපි ගියේ ඊළඟම තියෙනවා මොඩල් විලේජ් එක. ඒ කියන්නේ මොඩල් විලේජ් එක කියලා කියන්නේ මේ බෝටන් ඔන් ද වෝටර් එකම මෙයාලා බොහොම කුඩාවට ඒ වගේම ඒකේ ආකෘතියක් නිර්මාණය කරලා තිනවා. ඒකත් ඉතින් හොඳ අත්දැකීමක් වුණා. අපි පළවෙනි වතාවට තමයි මේ වගේ දෙයක් දැක්කේ. මෙහි සාමාන්‍යයෙන් හැමතැනමනේ අපි ලංකාවෙත් එහෙම මොඩල් දැකලා තියෙනවා, ආකෘති දැකලා තියෙනවා මියුසියම් වල. ඒ වගේම රුවන්වැලි සෑය ආකෘතියක් තියෙනවා රුවන්වැලි සෑයට ගියාම. නමුත් ඉතින් මේක විශේෂත්වයක් තියෙන මේක මුළු නගරයම එයාලා ආකෘතියක් නිර්මාණය කරලා තිනවා. ඉතින් ඒක හරිම සුවිශේෂී අත්දැකීමක් වුණා. ඉතින් මෙතන වැස්සා හොඳටම අපි සෑහෙන දුෂ්කරතාවයන්ට මුහුණ දුන්න වැස්ස නිසා. නමුත් ඉතින් අපි අතෑරියේ නෑ. ඉතින් අපි කුමාරි ඒ අත්දැකීම සම්පූර්ණයෙන්ම විඳගත්තා. ඉතින් මේකටත් මුදලක් අය කරා. මට මතක නෑ හරියටම කීයද කියලා. හැබැයි අර කිව්වා වගේම මේ මොඩල් විලේජ් එක බලන්න යන කැමති අයට Google කරාම ඒකේ විස්තර ටික බලා ගන්න පුළුවන්. අනිත් විශේෂත්වය තමයි ඉතින් අවුව වැස්ස කියලා නෑ. පාරට බැස්සෙන් පස්සේ ඔළුව වහගත්තා, ඇඟ වහගත්තා. තමන් ආපු වැඩේ කරගෙන යන එක තමයි ඉතින් මේ කට්ටිය කරගන්නේ. මොකද අනිත් එක ලංකාවේ වගේ අර මේගොල්ලන්ගේ වහලවල් එළියට නිරලා නෑ. අපිට වහලක් කිට්ටුට ගිහිල්ලා හරි මේ වැස්සෙන් බේරෙන්න මේගොල්ලන්ගේ වහලේ බිත්තියත් එක්කම ගොඩක් වෙලාට ඉවර වෙනවා. ඉතින් වැස්සක් අහුනොත් තෙමෙන්නම තමයි වෙන්නේ.